සුබම සුබ උදෑසනක් ළමයි. ඔන්න වෙනදා වගේම අදත් මං ඔයාලව හොයාගෙන ආවා. ඉතින් කොහොමද ඔයාලට? හොඳින් ඉන්නව නේද? අද කතාවට යන්න කලින් මුලින්ම subscribe කරලා bell icon එකත් click කරලා ඉන්නකෝ. ළමයි 2025 අවුරුද්දත් ඉවර වෙන්න තව පොඩි කාලයයි නේද තියෙන්නේ. අපි හිතුවට වඩා වේගෙන් කාලෙ ගෙවිලා යනවා නේද? ඒත් එක්කම අපිත් නොදැනීම වයසට යනවා නේද? මේ 2025 අවුරුද්ද පටන් ගන්නකොට ඔයා හීන බලාපොරොත්තු ටිකක් හදාගත්තා නේද? අලුත් ගෙදරක්, brand new vehicle එකක්, job එකේ promotion එකක්, study කරන ඒ දේවල් හොඳට කරගෙන exam හොඳට pass වෙන්න. මේ වගේ ගොඩක් දේවල් අපි හිතාගත්තා නේද? අපි vision board එකකුත් හදාගත්තා. අලුතෙන් year plan එකකුත් හැදුවා නේද? ඉතින් මේ ඔයාලා බලාපොරොත්තු වෙන දේවල් කරගන්න පුළුවන් වුණාද? සමහරු කියයි, "ඔව්, මම මගේ දේවල් ටික achieve කරගත්තා. මට හරිම සතුටුයි" කියලා. සමහරු කියයි, "අනේ මට ඔක්කොම ටික කරගන්න බැරි වුණානේ." තවත් අය කියයි, "මට හිතාගත්ත ඒවා වගේ හතරෙන් එකක්වත් කරගන්න බැරි වුණානේ" කියලා. ඉතින් මෙහෙම කියන ඔයාලා හැමෝටමයි මං මේ අද කතාව ඔයාලට ගෙනාවේ. ඔයාගේ ප්ලෑන් ඔක්කොම ඇචීව් කරත් භාගයක් ඇචීව් කරත් කමක් නෑ. 2025 වුණු හැම දේම අමතක කරලා 2026ට රෙඩි වෙන්න. 2025 පටන් ගන්නකොට හිතපු දේවල් කරගන්න බැරි වෙන්න ඇති. ඒත් හිතාගන්න එපා ඔයා සාර්ථකයි කියලා. සමහර විට ඔයා ඒ දේ කරා වැරදි වෙන්න ඇති. අපිට වැරදි ඕනේ හරියන්න. මේ ලෝකෙ කිසි කෙනෙක් නැහැ එක පාරින් ගොඩ ගියපු. ඒ නිසා අතාරින්න එපා. අලුතෙන් පටන් ගන්න. අලුතෙන් හිතන්න. අලුත් බලාපොරොත්තු හීන හදාගන්න. ඒ වගේම අලුත් year plan එකක් එක්ක 2026ට යන්න. බැරි නෑ. ඔයාට පුළුවන්. 2025 දේවල් 2025ෙම තියලා 2026ට යන්න. අලුතෙන් නවැරබුමක් ගන්න. 2025ට වඩා 2026 ඔයා ලස්සන කරගන්නවා මට විශ්වාසයි. ඉතින් විශ්වාස තියාගන්න. ඔයා ගැනම සුබ දවසක්. මං දෙලනී පේක්ෂා.